සියලුම දෙනාට සුබ දවසක් වේවා. ඔයාලට පේන්නේ අපි අර ස්වභාවික අමුද්‍රව්‍ය යොදලා යොදාගත්තේ මම කලින් පෙන්නපු හරිතාගාරේ. එතකොට මම ඔයාලට කිව්වා මේකේ මුලින්ම අපි කරන වැඩ කටයුතු සියල්ලම මේ ඔයාලට ඒක පැහැදිලි කරලා දෙනවා කියලා. මොකද කාට හරි කරනවා නම් එතකොට අපි කරන විදිහට මේ සාර්ථකව වගාවක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක අපි දැන් මේකට වෙන්නේ මේ සතියක් වෙන්නේ අපි මේ කොච්චි පැල හිටවලා ඔයාලට පේනවා ඇති මේ පැලවල පැල හටගෙන තියෙන ප්‍රමාණය. එතකොට මේකට අපි මේ යාරමිලා පොහොර එක අපි භාවිතා කරන්නේ මේ ඔයාලට මේ පොහොර එක පේනවා නිල් පාට පුරු පොහොර එකක්. මේ බලන්න මෙන්න මේ යාරමිලා ප්ලක්ස් කියන පොහොර එක තමයි භාවිතා කරන්නේ. මේ පොහොර එකෙන් මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ මූල මේ කොච්චි තලයේ මූල පද්ධතිය ශක්තිමත් කර ගැනීම සහ ගස බොහොම නිරෝගීව සාර්ථකව මේ වර්ධනය වීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට කියන්න ඕන මේ වෙනකොට අපි මේ මූලිකව හදාගත්තේ පොහොර හැර අපි දැන් තමයි මේකට මේ පොහොරක් කියලා අපි මුලින්ම අපි යොදන්නේ. මේ කලින් මම කියලා දුන්නා මේ කොහොමද මේ පැකට් එකට පස් මිශ්‍රණය හදාගන්නේ කියලා. ඒක කලින් වීඩියෝ එකේ තියෙන එක මම දැන් නැවත මම හිතන් කියන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේකේ දානකොට අපි කරන්න ඕන මේ මෙන්න මේ පොහොර එක බගට් එකට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ඔයාලට පේනවා ඇති මේ පොහොර එක. මේ එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන පැල ඇත්තටම කියන්න සතුටුයි. මේක අපි මේ පැල දෙක තුනයි අපතේ ගියේ. ඔයාලා දන්නවා අපි වගාවකට මේ වගේ පැල සැදුවෙන් පස්සේ පැල කීපයක් මැරෙනවා. දියමලන් කාලා නැත්තම් අර කඳ කොටස හිටවලා දැන් මේ පැලයක් හිටව ගන්නකොට මේක අපි දැනගන්න ඕන මූල පද්ධතිය පමණයි යට කරන්නේ, කඳ යට කරන්නේ. නමුත් බොහෝ අවස්ථාවල කඳ යට වුණොත් ඒ ගහ මැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දියමලංකව පැලයක් එහෙම තිබ්බොත් ඒක අනිවාර්යෙන් අපි ගලවලා අයින් කරනවා. රෝගී පැලයක් තිබ්බොත් ගලවනවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි මේකේ පැල 10ක්වත් ඒ විදිහට විනාශ වෙලා ගියේ නෑ. අපි මේ සියලු දේ හරිය ආකාරව මේ කරපු හින්දා. ඉතින් මං කියන්න මේ ඔයාලා බලන්න මේ ගිනි පෙට්ටි පියනම් මොකද ගත්තේ කියලා. මේ පැලයකට අපි දාන්නේ පොහොර යොදනකොට මෙන්න මේ පොහොර එකෙන් ගිනි පෙට්ටි පියනෙන් එකයි. ඉතින් මම මේක දැන් අපිට පොහොර දාලා හුරු හින්දා සාමාන්‍යයෙන් දාන්න තේරෙනවා. ඔයාලට දැන් මේ ගහක් දකින්නකොට ගොවිතැන් කරන කෙනෙකුට වගාවන් කරන කෙනෙකුට තේරෙනවා මේක කොච්චරක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ ගිනි පෙට්ටි පියන කෙනාවේ මේ ගහකට දාන්න ඕනේ මෙන්න මේ ගිනි පෙට්ටි පියනෙන් එකයි. ඉතින් මේක මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් තමයි අපි ගන්න ඕනේ. ඉතින් ඊට වඩා දාන්න හොඳ නැහැ. අනික තමයි දැන් මේ පැලයට දානකොට අපි දැනගන්න මෙන්න මේ විදිහට. මේ පොඩ්ඩක් ළඟට එන්න. මෙන්න මේ විදිහට තමයි මේක ඇඟිල්ලෙන් අපට හාර ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙහෙම මෙන්න මේ බලා ගන්න. පොඩ්ඩක් ළඟට ගන්න. මෙන්න මේ ආකාරයට තමයි අපි මේ පොහොරේදීම සිද්ධ කරන්නේ. ඊළඟට මෙන්න මේ ආකාරයට අතින් වහනවා. ඒ අතර මෙන්න මේ වල් පැල වෙනවා. මොකද මේක හොඳ පොහොරක් තියෙන හින්දා මේක මේ වල් පැල වෙනවා. ඒවා ගලවලා දානවා. ඒවා සාමාන්‍ය දේවල්. මේ පොහොර එක මේ විදිහට දානවා. එතකොට දැන් මේ පොහොර එක යොදනකොට දැන් මම මේ වලට පෙන්නන්න මෙහෙම දැම්මේ මේ විදිහට මේ ඒ කියන්නේ මැද හරියෙන් නෙමෙයි අපි පෙලක් ගන්නවා. පෙලක් අරගෙන පෙල දිගට පොහොර දානවා. ඊළඟ පෙලට එන්න ඕන. ඊළඟ පෙලෙන් දිගට පොහොර යොදාගෙන එන්න ඕන. මොකද අපි මේ තනින් ඒක ඉතින් පොහොර දාන ඕන කෙනෙකුට තේරෙනද? මේ මොකද කල නැත්තම් මැගෑරනවා. ඒ හින්දා. ඉතින් මේ මං ඔයාලට කිව්වේ මං මේ වගාව කරන සම්පූර්ණයෙන්ම මේ කරන දේවල් ටික ඔයාලට කියන්නම්. මං කලින් කරපු වගාවත් බොහොම සාර්ථක වුණා. ඉතින් මේ රසායනික පොහොර ඇත්තටම ඕන මේ වගාවන් කරන්න.
ඒ වගේම සමහර අවස්ථා තියෙනවා කුමිනාශක අවශ්‍ය වෙනවා. ඒවා නැතුව වගාවන් මං හිතන්නේ මේ කරන්න අමාරුයි. මේ කාබනික දියර පොහොර එහෙම යොදන්නත් පුළුවන්. කාබනික කුමි විකර්ෂක යොදන්නත් පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් මේ අපි ආදායමක් ලබා ගන්න මේ දේවල් කරන්නේ. එතකොට අපිට සමහර අවස්ථා තියෙනවා කුමිනාශක යොදන්න වෙනවා. මෙන්න මේ වගේ මේ යාරමිලා වගේ පොහොර වර්ග, ඉතින් රසායනික පොහොර වර්ග ඒ කාලවලදී ලබා මේකට පැල වලට යොදන්න වෙනවා. මේ ඒ හින්දා ඉතින් මම දැන් මේකේ පියවරෙන් පියවර කරන දේවල් කියන්නේ. ඉතින් දැන් මේ සාමාන්‍ය මේ සතියයි ඒ කියන්නේ දවස් 9ක විතර කාලෙකින් තමයි මේ පොහොරේ දීම කෙරේ මේ පැලේ සැදීමත් එක්ක. ඉතින් ඊළඟට මේ මොන පොහොර වර්ගයද ගහන්නේ මොන දියර පොහොර වර්ගයද යොදන්නේ කියන එක මේ ඊළඟ වීඩියෝ එකෙන් මම කියන්නම්. ඉතින් මේ කොච්චි වගා කරන එකේ මේ හොදක් තියෙන්නේ ඔයාලා දන්න රුපියල් 800න් විතර පාතට මේ කොච්චි කිලෝ එකක් එන්නේ නැහැ. දැන් මේ දවස්වල 2200යි කොච්චි කිලෝ එක. ඉතින් ඒ හින්දා මේ වගාවක් කරා නම් ඔයාලට මේ දැන් කාන්තාවක් වුණත් මේ දෙයක මේ වගේ පොඩි ස්වභාවිකව මේ විදිහට හට්ටාගාරයෙන් නිර්මාණය කරලා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ මම මේකේ අවසාන දක්වා පළ නෙල්ලකම්ම කරන දේවල් ටික ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් ඉන්න. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි.